Hi everyone, welcome back to my channel. අද vlog එකකින් මම ඔයාලත් එක්ක share කරගන්නේ අපේ ගෙදර අයත් එක්ක කියපු පුංචි ගමනක් ගැන. උදේ පාන්දරින්ම පිටත් වුණ නිසා අපිට බඩගින්නක් ආවා. ඉතින් අපි මගදී නතර කළා උදේ කෑම ගන්න. අපි මේ යන්නේ රත්නපුරේ ඉන්න අපේ නෑදෑයෝ බලන්න. ගොඩක් කාලෙකින් පවුලේ අයත් එක්ක මේ වගේ ගමනක් යන එක හරිම විනෝද ජනකයි. කොහේ කියන් අච්චාරු කඩයක් දැක්කහම ඉතින් මට ඕනේ වෙනව ගන්න. හැබැයි මේක මම හිතපු තරම් රස නැහැ. මේ තියෙන්නේ තිරිවානා කැටියේ කෝවිල. මගදී යනකොට මේක හම්බ වෙනවා. ඔන්න මේ තියෙන්නේ අපි මුලින්ම දැකපු තේ පැල ටික. දැන් නම් ටික ටික දේශගුණය වටපිටාව වෙනස් වෙගෙන යනවා. මේ තියෙන්නේ කැරම් කොකු පැල. ඕගොල්ලෝ දන්නවද කියලා බලන්න. මේ පහෝනේ 12 වත්ත ස්ටේට් එක. ඔන්න දැන් අපි යන්නේ තේවත්තක් මැදි. හරිම ලස්සනයි නේද? මං නම් ආසම මේ පරිසරයට. ඔන්න දැන් අපි ගෙදරට ආවා. මම නම් ආව ගමන් මුලින්ම කළේ එළියට බහැලා පරිසරය බලන එක තමයි. මේ තියෙන්නේ දම්පාට කොච්චි වර්ගයක්.
ඔයාලත් මේක දැකලා තියෙනවද කියලා බලන්න. ඔන්න ජම්බු ගහක් තියෙනවා දැකලා අපි ජම්බු ගෙඩිත් කඩාගෙන කෑවා. ඇත්තටම වහින කාලෙට ආවනම් හරිම ලස්සන පරිසරයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මැංගුස් ගහක්. ඔන්න තාම චූටියට ගෙඩි හැදිලා තියෙන්නේ. මෙහෙ හැම ගෙදරකම මේ වගේ තේ පැළ හදලා තියෙනවා. මේ වගේ තේ පැළ, ගම්මිරිස් හැම ගෙදරකම මෙහෙ තියෙනවා. මම ආව වෙලේ ඉඳන්ම හෙව්වේ දූරියන් ගහක්. මේ තියෙන්නේ දූරියන් ගහක්. මම ගියේ දූරියන් අවාරේ කාලෙක. ඉතින් දූරියන් ගෙඩි තිබුණේ නැහැ. මෙහෙ හැදෙන්නේ නැති දෙයක් නැතිම තරම්. ඒ තරමටම හැම දේම මෙහෙ හැදෙනවා. කොස්, තෙල්, පොල්, බුලත්, පුවක් ඒ වගේ හැම දේම. මෙන්න රිලව් රංචුවක් කුරුම්බ බොන්න ඇවිල්ලා. බලන්නකෝ යාළගේ වැඩ. ඔන්න ඊළඟ දවසේ අපි දුකින් උනත් ආපහු එන්න පිටත් වුණා. ඔන්න මම මේ ළඟම ගහක තිබිලා පෙරළු ටිකකුත් ඇහිලා ගත්තා. ඔන්න මේ තියෙන්නේ තේ කොලයක්. මේ තියෙන්නේ කුන්දිරා ගෙඩියක්. මම ෆස්ට් ටයිම් තමයි මේකක් බිව්වේ. ඇත්තටම මාරම රසයි ඒක. සාමාන්‍ය තැඹිලි වලට වැඩිය ගොඩාක් රසයි. මේ තියෙන්නේ සාමාන්‍ය තැඹිලි ගෙඩියක්. මේ දෙකෙන්ම බැලුවොත් කුන්දිරා එක තමයි රසම මට නම්. ඕගොල්ලන්ට කොහොමද? අපි ආපහුම අර තේවත්ත මැද්දෙන් එන්න පිටත් වුණා. සමහර තැන්වලින් වීඩියෝ කරේ හරිම අමාරුවෙන්.
මොකද අපි මේ කන්දක තමයි යන්නේ. ඔන්න මේ තියෙන්නේ අර මම කියපු තිරිවානා කැටි කෝවිල. ඒක කතරගම දේවාලයක්. මෙතන ගොඩක් හාස්කම් තියෙන තැනක් කියලා තමයි දැනගන්න ලැබුණේ. එක දිගටම පැය ගාණක් ට්‍රැවල් කරනවා කියන්නේ හරිම අමාරු දෙයක් තමයි ඉතින්. දැන් නම් හොඳටම බඩගිනි මහන්සි. ඉතින් අපි එන ගමන් කෑම ගත්ත තැනින්ම ආපහු යන ගමනුත් නතර කළා. කොච්චර මහන්සි ගමනක්ද කියලා ඔයගලන්ට මගේ මූණින්ම පේනවා ඇති. ඔන්න පැය 4ක ගමනකින් පස්සේ අපි ආපහු ගෙදර ආවා. මේ තියෙන්නේ මියන දලු. මේවා ටිකක් කැරම් කොකු වගේ තියෙනවා. අපි තව එනකොට අරන් ආවා තේ කුඩු පැකට් එකක්. ඒවා ඒගොල්ලන්ගේ වත්තෙන්ම හැදෙන තේ කොළ වලින් තමයි හදන්නේ. අදට මම මේ vlog එක මෙතනින් නතර කරනවා. ඕගොල්ලන්ට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.